මම හිතනවා මේ වෙද්දී ඔබේ අතේ තියෙන ඔරලෝසුවේ වෙලාව 6:35 6:44 කාල සීමාව වෙන්නට ඇති. මේ වෙලාව බන්ධනාගාර ගේට්ටු වහලා බන්ධනාගාර ඇතුලේ තියෙන යකඩ දොරවල් වහලා පැයකට වැඩි කාලයක් ගත වෙනවා. ඒ ගේට්ටු නැවත අරින්නේ හෙට උදේ 6ට. ඒවා නැවත ඒ දවසේ හවස 5:00 වෙද්දි වහලා දානවා. රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව හිතුවා දවස් 14ක් ශිෂ්‍ය ව්‍යාපාර නායකයෝ උදේ 6ට එළියට දාලා හවස 6ට වහලා දාන කූඩු අස්සේ දාලා මේ අරගලය නවත්තන්න. හැබැයි මේ ශිෂ්‍ය ව්‍යාපාරය එදා ඉඳලා මේ ආණ්ඩුවට උත්තරයක් දුන්නා. ඒ තමයි නායකයෝ හිරගත කරලා ක්‍රියාකාරීන් මර්ධනය කරලා මේ අරගලය අඹමල් රේණුවක් ආපස්සට ගත නොහැකි කියන පණිවිඩය සමාජයට දුන්නා. එනිසා මේ මොහොතේදී රනිල් මෛත්‍රී හවුලට කියනවා මේ නුගේගොඩ බස්දේව තුම්පල පිටිපස්සේ තියෙන කැරලි මර්ධන පොලිස් බඩින් ඉන්න ලොරි රථ දෙක අර වතුර ප්‍රහාර එල්ල කරන බවුසර් මේ රැලිය අවසන් වීමට පෙර ඉවත් කරගත යුතුයි. අද නියෝග දෙන්න ජනතාව, අද නියෝග දෙන්න මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය. අපි මේ රටේ ආණ්ඩුවට කියනවා ලේන් යකඩින් මර්ධනය කළ නොහැකි වෙච්ච දශක ගණනාවක් තිස්සේ තමා වෙනුවෙන් පමණක් නෙවෙයි මේ රටේ ජනතාවගේ මේ ලෝකේ ඉන්න මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් අරගල කර යුතුයි, කැපවිය යුතුයි කියලා හිතපු ව්‍යාපාරයක වර්තමාන පුරුක් මේ ඉන්නේ. ඒ නිසා අර තමන්ගේ ඉඩම්වල තමන්ගේ තැන්වල චණ්ඩි පාට දාන අගමැති රනිල් වික්‍රමසිංහට අපි කියනවා අර පත්තරෙන් යම් දේවල් දකින හැබැයි දවස් ගාණක් තිස්සේ මේ ප්‍රශ්නයෙන් නොදකපු මෛත්‍රීපාල සිරිසේනට අපි කියනවා උඹලා වෙඩි තියන්න තිබ්බේ අර සයිටම් එකේ අහිංසකයට නෙවෙයි. ඒ රංගපෑම් ඉවරයි, ඒ රංගපෑම් මහවරයි. වෙඩි තියනවා නම් හෙට තියපල්ලා වෙඩි අපිට මේ ඉන්නේ සටන් කරන බලවේග, මේ ඉන්නේ සටනේ බලවේගය. වෙඩි තියනවා නම් වෙඩි තිබිය යුත්තේ අපටයි. ඒ මොකද සයිටම් එකේ අර ඉන්න හෙන්චයියන්ට වෙඩි තියලා මේ ප්‍රශ්නේ අහවර කරන්න බෑ. අහවර කරනවා නම් අහවර කරන්න වෙන්නේ මේ දහස් ගානම සමූල ඝාතනය කිරීමෙන් පමණයි. එක නායකයෙක් නැත්තම් තව නායකයෝ දහස් ගානක් නැගිටින්න මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සූදානම්.